කැපචිනෝ කොෆී එකේ අනුපාතයක් විදිහට ගත්තහම එස්ප්‍රෙසෝ එකට ස්ටීම් මිල්ක් එකක් සහ මිල්ක් ෆෝම් එකක් වශයෙන් තමයි අපි ingredients යොදාගන්නේ. තවත් විශේෂම කාරණයක් තමයි කැපචිනෝ කොෆී එකේ තියෙන ෆ්ලේවර් නෝට් එක. ඒක අපි කොෆී එක බොනකොට අපිට strong flavour එකක් දැනෙන්න ඕනේ සහ intense flavour එකක් දැනෙන්න ඕනේ. කැපචිනෝ එකේ ගොඩක් thick foam එකක් තියෙන්නේ. mouth feel එක එහෙම නැත්නම් texture එක අපිට ගොඩක් දැනෙන්නේ foamy mouth feel එක. cafe latte coffee එක ගත්තාම අපි ඉස්සෙල්ලාම අනුපාතයක් විදිහට ගත්තාම espresso එකකට milk 3ක් සහ ගොඩක් thin layer එකක් තියෙන milk foam එකක් තමයි add වෙන්නේ. cafe latte coffee එක බොනකොට creamy සහ ගොඩක්ම mild flavour එකක් තියෙන්නේ.